ඔන්න අද අපි ගියේ ටැන් සිටි මෝල් එකට. ටැන් සිටි මෝල් එක කියන්නේ අපි ඉන්දුනීසියාවට ආවට පස්සේ මුලින්ම අපි නතර වෙලා හිටපු එපාර්ට්මන්ට් එකටම අල්ලලා තමයි තියෙන්නේ. ඒක එපාර්ට්මන්ට් එකක් නෙමෙයි, ලොකු හොටෙල් එකක් වගේ එකක්. හොටෙල් එකක් තමයි. ඉතින් අපි ඔය බිල්ඩින් එකටම මේකටම එහාවත තමයි ඒක තියෙන්නේ. ඉතින් මේ ටැන් සිටි මෝල් එක අපිට ගොඩාක් පුරුදුයි. මොකද අපේ ගෙදර ඉඳලා අපි දවල්ට නිතරම එනවා ඇවිදින්න. මගේ බබාලා දෙන්නට නම් හොඳටම හුරුයි ටැන් සිටි මෝල් එකේ ඇවිදලා. ඔන්න ඉතින් අද අපි ආවා ටැන් සිටි මෝල් එකට. දැන් වැඩි වෙන්නේ නැහැ, අපි ටිකක් ඉන්නේ ටිකක් දුරට වෙන්නනේ. දැන් ඉන්නේ අපි අයෝධ්‍යා කියන එපාර්ට්මන්ට් එකේ. ඔන්න ඉතින් අද අපි ආවා ඇවිදින්න. තාම ඉතින් ක්‍රිස්මස් එකට මෙහි කට්ටිය හරියට බබාලට කේක වැඩසටහන් එක්ක ලොකු උත්සව තියෙනවා. මේ බලන්නකෝ ටැන් සිටි එකෙත් අද අපි යනකොට මේක නම් කලින් තිබ්බේ නෑ. හිම දාලා බබාලට සෙල්ලම් කරන්න. අපේ අයට නම් අද සෙල්ලම් කරන්න බැරි වුණා. අපි රෙඩි වෙලා ගියේ නෑනේ. ඉතින් මේක ලොකු shopping mall එකක්. නැති දෙයක් නැහැ. තට්ටු ගාණක් තියෙනවා. ඉතින් කොතන ගියත් හරිම ලස්සනයි. හරිම ආස හිතෙනවා. ඔය පේනවනේ. මෙයා රොබෝ කෙනෙක් වගේ ඇඳගෙන බබාලට අත දෙනවා. hina වෙනවා. ඔන්න බලන්නකෝ මෙයාලගේ කෑමක් තියෙනවා. එක જાති කෑම. ඉතින් ওই කෑම ගොඩාක් ඒවා තියෙන. ඉතින් පෑන් රස තමයි. අපිට නම් ඉතින් ඉච්චරම පෑන් රස කන්න බෑ. නමුත් එයාලගේ පුරුද්ද ගොඩාක් පෑන් රස කෑම තමයි. ඔන්න ඉතින් අපි තව තට්ටුවක් උඩට යනවා. ඔය යන ගමන් ඉතින් එක මොනවා හරි දැක්කහම ගන්නත් හිතෙනවා. හස්බන්ඩ් ඉතින් ලොකු දඩේකුත් වැටෙනවා. ඉතින් ටැන් සිටි වගේ මෝල් එකකට ආවම ඔන්න ඔය පේන ෂොප් එකේ තියෙනවා හරි රසම රස එක ඔය මුරුක්කු වගේ අමුතුම දේවල්. අපි ඉතින් ඒකෙන් උත් මොන හරි කන්න අමතක කරන්නේ නැහැ. ආවොත් අනිවාර්යෙන්ම කෑම ගන්නවම තමයි. ඔන්න ඉතින් හිම සෙල්ලම් කරන්න බැරි වෙච්ච නිසා බබාලට අපි අද මෙන්න මේක නැගලා වටයක් ගිහින් එන්න කියලා කිව්වා. ඔන්න ඉතින් ආසාවෙන් යනවා. ඕකෙන් ඉතින් අනුවස් වටේම ගියා. ඇතුලේ තියෙන්නේ රෙදි කඩ කේක තියෙන තැන්. ඒ වුණාට මේගොල්ලෝගේ කේක කෝච්චි යනවා ලයිට් දාගෙන. ඔය කියනවනේ අනුවස් ඉතින් හරි ආසාවෙන් වටයක් ගියා. නංගි දාගෙන චුට්ටක් පැද්දා. නංගිට තනියෙන් යන්න බැහැනේ. කඩාසින් ඉතින් ඒකේ ගොඩාක් ළමයි එහෙම තමයි. ඉතින් පේනවනේ හරි ආසාවෙන් වටේට ගිහිල්ලා ආවා. ඔන්න නංගිත් තංග. ඉතින් එයාලගේ සතුටනේ. ඒ රෙදි කඩ තමයි හැමදාම තියෙන්නේ. කේක් ඔය බෙඩ් තියෙනවා. මේක නැති දෙයක් නැහැ. ෆෝන් ෂොප් තියෙනවා. ඔරලෝසු ඇඳුම් සැලොන් තියෙනවා. පුල් shopping mall එක හැමදේම තියෙනවා. තට්ටු කීපයක්ම තියෙනවා. ඉතින් අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ඉස්සර මෙතන එහා පැත්තේ ස්කැන්ඩිනේවියා එකේ ඉන්න කාලේ මෙතන තමයි එන්නේ ගෙදර බඩු ටික ගන්න. මෙතනත් නිකන් පොසිටි එකක් වගේ තමයි. ඒකේ හැමදේම තියෙනවා. එනවනේ ෆ්‍රිජ් එකේ ලොකු. මෙහි විදුලි උපකරණ එහෙම ගොඩක් ගණන් අඩුයි. ඉලෙක්ට්‍රික් බඩු ගන්න අඩුයි. ඉතින් අපි ඉතින් ඒකටත් ඇවිල්ලා ගෙදරට තව බඩු ටිකකුත් ගත්තා. ඉතින් හැමදාම ඉතින් අපි ගන්නවා මෙතනින්. ඉතින් අපිට පුරුදුයි මෙතෙන්ට ඇවිල්ලා. ඔය පේනවනේ හැමදේම තියෙනවා. මාළු
එළවලු පළතුරු ගෙදරට අවශ්‍ය සේරම දේ තියෙනවා. ඔන්න ඉතින් අපි ඒවත් අරගෙන ඇඳුනුත් ගන්නවා. දැක්කොත් එහෙම ටී-ෂර්ට් දෝනිට ඇඳුම් ගත්තා, පුතාට ගත්තා, මටත් ගත්තා. ඉතින් තවත් තට්ටුවක් උඩට යනවා. මේගොල්ලොන්ට නම් ඉතින් මේ පඩිපොළට ගිහිල්ලත් හොඳට පුරුදුයි. ඔය වේනවනේ කියව ඔහේ යනවා. ඉස්සර ඉතින් ටැන්සිටි මෝල් එක කියන්නේ මෙයාට ගෙදරම තමයි ඉතින්. ඔය ගොඩාක් අයින කෑම කඩ ගොඩාක් තියෙනවා. කෑම එක කියන්නේ හරිම ලොකු ෂොප් එකක් නේ මේක. ටැන්සිටි මෝල් කියන්නේ ලොකු එකක්. ඔය පේනවනේ එක විදිහට ඇඳගත්ත අයත් ඉන්න පොඩි ළමයිට හතරත් දෙනවා ඉතින්. ඔය පේනවනේ මේගොල්ලන්ගේ තියෙන්නේ හරි අමුතුම දේවල් තමයි. අද අනික ගොඩාක් සෙනඟ වැඩි දවසක්. ඒ කියන්නේ ක්‍රිස්මස් එක තාම සමරනවා හැමෝම. ඔන්න විරුලියල් ළඟට ගිහින් බලන්න. මේ තමයි ෆිල්ම් හෝල් එක. අපි මේ ළඟදී ගියා කරවච්චි වල ෆිල්ම් එකක් බලන්න, 3D ෆිල්ම් එකක් බලන්න. ඒලේ අපි පොප්කෝන් කෑවා. ඉතින් ඒක පුදුම රසක්. ඒ රහ වැටිලා ටැන්සිටි මෝල් එකට ආපු වෙලාවෙත් අපි පොප්කෝන් ගත්තා. හැබැයි ෆිල්ම් එකක් නම් අද බැලුවේ නෑ. ඒ රසට පොප්කෝන් ගත්තා. ඒක නම් පුදුම රසක් තමයි. මේ තියෙන්නේ කේක් කෑම වර්ග. මේ සස්මන්ට අපි ඉතින් අනිවාර්යයෙන්ම ගන්නවා මේ ටැන්සිටි එකට ආවොත්. හරි රසයි. පේනවනේ. ඒක ඔය තියෙන්නේ සෝ දැල්ලෝ එහෙම හදපුවා තමයි ඔය තියෙන්නේ කවර් කරලා. මේ තියෙන ඒගොල්ලන්ගේ රයිස් බලන්නකෝ. අපේ ලංකාවේ වගේම තමයි සුදු බත් එක ඇතුලෙන් තියලා තියෙනවා චිකන් ෆ්‍රයි කරපුවා සෝස් දාලා කීක දේවල් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න හස්බන්ඩ් කෑම වලට බිල් දානකම් එතන එහා පැත්තේ තියෙන්නේ බබාලට සෙල්ලම් කරන තැනක් තමයි. එක ගේම්ස් ගොඩ තියෙන බබාලා විතරක් නෙමෙයි ලොකු අයත් ප්ලේ කරනවා. පේනවනේ හරිම ලස්සනයි. ඉතින් එතෙන්ට ගියාම ලයිට් ගොඩක් ඇතුලේ ඉන්නවා වගේ. පාට ලයිට් ගොඩක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් හස්බන්ඩ් ගත්ත කෑම වලට බිල් ගෙවන්න ඉන්නවා. ඔන්න දැන් අපි යන්නේ හොඳම තැනට. මම මේ ටැන්සිටි එකට ආවොත් මැක්ඩොනල්ඩ් අමතක කරන්නෙම නැහැ. ඒකේ තියෙන අයිස්ක්‍රීම් එක නම් පුදුම රසක්. ඔය පේනවනේ. පොඩි දෙන්න නම් ඉතින් ජූස් තමයි බිව්වේ. මම නම් අයිස්ක්‍රීම් තමයි. හස්බන්ඩ් ඉතින් අයිස්ක්‍රීම් එකක් කෑවා. ඒ රහට ඉතින් අයක අමතක කරන්න බෑ. හැමදාම කැවෙන්නේ නැහැ. ටැන්සිටි ආවොත් තමයි අයිස්ක්‍රීම් එක කන්නේ. අපි වැඩි පැන්නස්ස කන්නේ නැහැනේ. ගෙදරදී කොහොමද කැවෙන්නේ නැහැ පැන්නස්ස නම් සීනි කන්නේම නැහැ. ඉතින් මෙතෙන්ට ආවොත් ඉතින් අයිස්ක්‍රීම් එක නම් නොකා යන්නේ නැහැ. හරිම විනෝදයි ඉතින්. විනෝදයි හරිම රසයි. පොඩි දෙන්නත් හොඳටම කතා කර යාළගේ ජූස් බොනවා. ඔක්කොම ඉවර කරලා අපි දැන් ගෙදර යන්න එනකොට අම්මෝ අපි අනිත් පැත්තෙන් තමයි ආවේ. පේනවද? එතන ඉස්සරහා එන්ට්‍රන්ස් එක ඉස්සරහා සර්පයෝ ඇඟේ දාගෙන ඉන්නවා. අම්මෝ මට නම් හරිය අප්පිරිය හිතුණා. හැබැයි අපේ ආණු හසුවේ විරුල්ලියා ගිහිල්ලා අත ගාලත් ආව සර්පයාගේ ඇඟේ. අනේ අම්මේ මට නම් හරි බයයි. ඔය පේනවද? අනේ ඒගොල්ලෝ නම් ගිහිල්ලා අල්ලගත්තා. අපි හිතුවට යාලා බය නැහැ කිසිම දෙයකට. ඔය දැක්කමයි පළවෙනි පාරට ඔය කොහොම ඒ ගිහින් අල්ලලා ආවා. අපිට නම් නිකන් අර හිරිකිතයිනේ. මට නම් අල්ලන්න. ඔය අනිත් අතෙත් ඉන්න එක සර්පය වර්ග තමයි. දැන් අද සන්ඩේ අපි ගියේ
ඒ නිසා ගොඩාක් දේවල් ඒගොල්ලෝ අර ක්‍රිස්මස් එකට කට්ටිය එන නිසා එක දේවල් වලින් ගොඩක් අයට බලන්න එහෙම දාලා තියෙන්නේ. බලන්නකෝ ඉතින්. ගෑනු කෙනා පොඩ්ඩක්වත් බය නෑ. අනේ අපිට නම් හරිම හිරිකිත. මට නම් අල්ලන්න තියා ළඟට යන්නවත් බය හිතුණා. අර ළමයින්ට නම් ගානක්වත් නැහැ. ඔය අතන බොක්ස් වල ඔකගෙන් ඉන්නේ සර්පියෝ වර්ග තමයි. ඉතින් අපි දැන් මේ ගෙදර යන්නයි හදන්නේ. පැය 3-4ක් විතර මේ shopping mall එකේ හිටියා. ඔන්න ඉතින් අපි යන්න වාහන. පේනවනේ. අපි ඉතින් ඕ වගේ තමයි ඉස්සර කොහේ ගියත් යන්නේ. ග්‍රෑෆ් එකක් දාගෙන යනවා. ඉතින් යන ගම. එතනින් අපි දැන් ඉන්න ගෙදරට මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් වගේ දුරයි. ඉතින් පොඩ්ඩක් වැස්ස දවසක් අපි ඉතින් යනවා. යන්න ගියත් ටැන් සිටි මෝල් එක ඇතුලේ ඔය යන්තම් පේන්නේ ඉස්සලා අපි හිටපු ගෙදරත් පේනවා තෙන්ට ඇපාර්ට්මන්ට් එක. යන්න ගියත් මේක වටයක් ගිහින් තමයි යන්න තියෙන්නේ. ඔය පේනවනේ එන්ට්‍රන්ස් කීපයක් තියෙනවා ටැන් සිටි එක ඇතුළට යන්න. හරිම ෂෝක් ඉතින් හරිම විනෝදයි. නිවාඩුවක් හම්බුනහම අපි ඉතින් ටැන් සිටි එකට එහෙම එන අමතක කරන්නේ නැහැ. අපි මේ ළඟදී ගියා කරවච්චි. ඒත් හරිම ලස්සනයි. ඒ වීඩියෝ එකත් ඉක්මනින්ම ඔයාලට බලන්න දාන්නම්කෝ. ඉතින් ඔයාලට මම ඉතින් ඉන්දුනීසියාව ගැන විස්තර තමයි මේ කියන්නේ. ඔයාලත් ආසයි නේව දැනගන්න බලාගන්න. මම ඉතින් අපි දැන් ගෙදර යන ගම තවත් විස්තරයක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්.